වීජීය භාග දෙකක් එකතු කරන්න ආවන් පස්සේ ඔයාලට පේනවා පුතේ දෙපැත්තෙම භාග එකතු කිරීමේදී නම් හරයන් දෙක සමාන වෙන්න ඕන එකතු කරද්දී හරි අඩු කරද්දී. වීජීය භාගවලත් වෙනසක් නැහැ. දෙපැත්තේම හරයන් දෙක සමාන වෙන්න ඕනේ වීජීය භාග එකතු කරද්දී සහ අඩු කරද්දී. එතකොට x කියන වීජීය සංකේතය ඉන්නවා දෙපැත්තෙම 2.6 කියන ඉලක්කම් දෙක වෙනස් ඉලක්කම් දෙකක්. එතකොට එයා තනි ඉලක්කමක් බවට පත් කරගන්න ඕන. ඔයාලා දන්නවා කෙටි ක්‍රමයට අනුව 2.6 කුඩා පොදු ගුණාකාරය කවුද? 6. 6 නිසා පුතේ අපි හරියටම කරොත් එහෙම මෙතන 2x 6x බවට පත් කරන්න නම් ගුණ කරන්න ඕන 3ෙන්. පුතේ දැන් මේ භාගයක යට 3ෙන් ගුණ කරලා හරියන්නේ උඩත් ගුණ කරන්න ඕන 3ෙන්. මොකද හේතුව අපි මෙතෙන්දි ගන්නේ 2x ගෙන් 1 කියන භාගෙට තුල්්‍ය භාගයක්. එතකොට තුල්්‍ය භාග ගනිද්දී හරය ගුණ වෙච්ච ඉලක්කමෙන් අපි ලවයත් ගුණ කරන්න ඕන. ආන්න ඊට පස්සේ එහා පැත්තින 6x ගෙන් 5 හැමම දැම්මා. ලොකු දෙයක් කරන්න දෙයක් නැහැ. දැන් 2x 3ෙන් ගුණ කරපු ගමන් අපිට 6x හැදිලි ඉවරයි. උඩ පුතේ එක් වරක් 3යි. එහා පැත්තේ ඉන්නවා 6x ගෙන් 5. right දැන් ඔයාලට පේනවා මෙතෙන්දි හරයන් දෙක සමාන බවක් නැහැ. නමුත් මෙතෙන්දි හරයන් දෙක සමාන වෙලා තියෙනවා අන්න. එතකොට උත්තරයට එන්නේ 6x ගෙන් 3යි 5යි එකතු කරන් පස්සේ 8යි. පොඩි දෙයක් තියෙන්නේ දෙපසම හරයන් අසමාන නම් සමාන කරගෙන මේ වගේ ගැටලු හදලා ඉවර වෙලා O level exam එකට අනිවාර්යෙන්ම ඔයාට ලකුණු දෙකක් නම් ගන්න පුළුවන්.